වාගෙට සැලුම් දොරින් රිංගා නාගෙන ඕඩි කොළුම් රුංගා එක්තැම් ගෙවල් දොරින් ඉරිදට පියාඹනා තියුසන් කුමාරියෝ සොයනා වාගෙට සැලුම් දොරින් රිංගා. පුස්පේන්තුව උදේම ණයට දවස ඉවරයි. අද ණයටද බං පීතුද බං පරිගත්තාම දෙන්නම් බං ආයේ හැමදාම ණයටනේ බං ජීවිතේ ණය හරි හරි බං දෙන්නම් උඹට පරිගත්තාම මූසල ගමන එහෙම ඉන්න බං උඹල මැරෙන්න කවදේ හරක් වෙලා හරක් නේ උඹ හරි හරි දෙන්නම් බං කපපංකො බං හරි මේ ඔයාලට දෙයක් දෙන්නද මේ බොක්ස් එක ගන්න නේද බොක්ස් එක පෙන්නනවා අදේ තාම කපල ඉවර නැහැ නේ බොක්ස් එක මේ කතන්දරේ මේ බලන්න ණයට කපනු නොලබි හරි කරුණා කරලා මහත්තයා කන පලා ගන්න දෙන්න තියෙන්නේ හරි හරි බං පලාගේ මනුස්සයා හැමදාම දෙරන කාල කන්නේ බල්ලෝ ණයට කපන්න රැවුලා නැති රැවුලකුත් නැහැ හැමදාම රැවුල් කට් අයියා මගේ රැවුල් කට්ටේ පොඩ්ඩක් ගහලා දෙන්න මොන වගේ කට්ටයක්ද මල්ලි කපලෝනේ වාගේ රැවුලේ මගේ රැවුල් කට්ටේ පොඩ්ඩක් ගහලා දෙන්න මේකට මල්ලි ආවේ සෑහෙන වෙලාවක් ගියයි වගේ විනාඩි 15ක් විතර පොඩ්ඩක් ඉන්නවා අවුලක් නැහැ හරි නෝ මේ හලවන්නේ ඒ තමයි මල්ලි මැජික් ට්‍රික් එකම අපේ කොහොමද මල්ලි වගේ රැවුල ස්ටෙප් ඉන්නගේ වාගේ රැවුල මේ රහස මේ අයියේ ගුණට කිව්වා ඊයේ දැන්න අස්සන් ගෑවම දැක්කෝ වසී වෙයි පරිස්සමෙන් යන්න අයියේ ගුණට කිව්වා පාලු කපන්න කොණ්ඩේ කපන්නේ නැහැ සැලුන් එකටත් වගේ ඒ බං මේ මොදි ලබන සත් ඉන්දියාවෙන් යනවලු ලාවට බං ඕව මට කවුද බං මෝදි කියන්නේ ඈ යකෝ මෝදි කියන්නේ ඉන්දියාවේ අගමැති යකෝ ඔබ කුණ්ඩ කප ගම ඉන්නේ පොඩ්ඩයි එළියට බෑලා සමාජය හැදියන්කෝ බං එන්න බං වැඩක් යකෝ ජෝන්තිලා ලංකාවට එනවලු අත්මරු ශ්‍රාවණ බං ලෝකෝ ජෝන්ති නෑ මොකද දන්නවනේ ඔව් දන්නේ නැද්ද කවුද බං යෝන්සිලා කියන්නේ කොණ්ඩේ කපන එකද ඈ යකෝ ජෝන්ති කියලා දන්නේ නැද්ද බං මොනවද බං ජෝන්ති නාකෝ WWE චැම්පියන් බං ඒයි දන්නේ නැද්ද බං ඔව් මේ මොනවද බං උඹලා ආවල් එදලා කොණ්ඩේ කපපුවා හිටපම්ම මෙලවරහත් නෑ උඹලා නම් උඹ ඔච්චර වැටෙන්න උඹ දන්න මංජු කියන්නේ මංජු අපි දන්න මංජුලා කවුද බං ඔය කාණු වල මුඩුක් කරලා ගිරම අපි දන්නේ නෑ බං අපි දන්නේ ස්ට්‍රේට් වැදගත් මිනිස්සු උඹ ඇත්තටම දන්නේ නැද්ද බං මංජු කියන්නේ කවුද අපි දන්නේ නෑ බං කවුද මංජු කියන්නේ මංජු කියන්නේ නේ යකෝ මංජු කියන්නේ උඹ නැති අතර ගෙදෙට්ට රින්ගනේ මංජු කියන්නේ අයියෝ කාච්චනා ඇත්තටම ඔය කතාව ඔබ කොහොමද මන් දන්නේ? ඕක මට කිව්වේ බං කපිල. කවුද බං කපිල කියන්නේ? කපිලනේ. කපිල කියන්නේ උඹ නැති අතරේම උඹයි ගෙදරට රින්ගන එක කපිල කියන්නේ. සිංගිති පාතාලේ අවුස්ස ගන්න එපා මල්ලි අපි යමු තාක්කි අම්මා කවුරුත් දන්නේ පෙරලන්න පිටු පුතේ උඹේ පොතේ මාතේ වයින් කබන්ඩෝනියන් මේ ශාරුක් ખાන් ගාවේ කට්ටක් ඈ හිටපන් ලෑස්තිලා මාමා සුපිරි කට්ටක් කබන්ඩෝන ඈ කෑල්ල වශී වෙන්න වගේ ඈ මෙතන ඉරයි මෙතන ඉරයි ගාන්න බල හැම තැනින්ම ඉරක් ගන්න ඈ මොන පිටේද කියපන් උඹට කෑල්ලක් තියනවද උඹ මොන පොඩි එකෙක්ද
කියන්න එපා මාමා ඉතින්. උඹට වයස කීයද බං? 14යි මා. 14ට මක් කපන්නේ නැහැ කොල්ලා 18ට වැඩි කට්ටිය තමයි. උඹට ඕනනම් ස්කූල් කට්ටිය කපලා දෙන්න. මාමා බලුවට ගන්න එපා. කන පලා ගන්න ඵලයන් උඹ වෙන සලුන් වලින් කපාගෙන ඵලයන් පොඩි බල්ලෝ ඉතින් මම උඹට කරන්න ඵලයන් පොඩි එකා මෙතන මම තාත්තා එක්කගෙන මම කොප්පලා හදලා දෙන එක බැඩුම් ගන්නද මම? ඕක කොණ්ඩේ ගන්න බෑ කියපේකම්. ආරාම සරින්නගේ නියර කෑලි කෑලි කරනවා යවා. ජනක ජීවිතේ පම්පෝරියක්. මේ අයියේ තියෙන විතර ගහලා දාන්න. කොහෙද මහාවේද? මේ අයියේ. එතන පොඩ බණ්ඩයි ඈ මේ. පළ එතන. ඕතන ඕතන. කද්දයි මේ කපණේදී අහිලා සැලුන් තිබ්බේ අපේ සැලුන් දෙකක් තිබ්බා. මැනික් ඉන්නේ දෙකනේ. අයියට කියන්නයි ඒ කාලේ අපේ සීරා කාලේ දප්පනේ දාලා අයියේ කැපුවේ සෝනේ ඇතුලේ වල ඇතුලේ. නෑ කම්මත් ඇවිත් අපි සියකෝ ඒකයි. අයියට කියන්නයි ඒ අයියා තමයි ලියෝ සැලුන් එක. ඔව්. දනුස්ක තුරන් ඉන්නේ. අතන මෙතන දුවන්නේ අල්ලන්නේ නාකියක්වලු මේස් පොතනතේ ඕකමයි අයියට කියන්නයි අපි සීයා ඇමරිකන් ජර්මන් කැනඩා හරියන වාගෙන ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයෙන් බව සාතික දෙන අපි සීයට අයියේ ගැන අයියේ අපේ සිහිය ඇවිල්ලා විරුදමුවාවි ලැති ගමන බලාවි විරුදමුවාවි ලැති ගමන බලාවි